ඔන්න ගිය පතාද නැවැත්වය හරියටම මෙන්න මෙතනින්. අද මං ඔයාලට අරන් එන්නේ හරියටම මාර්තු 1 වෙනිදා මගේ දවස ගෙවුණ විදිය. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා මම අවසානෙට vlog එකක් එඩිට් කර හිටියේ කියලා. ඉතින් මම මේ වෙද්දී vlog එක එඩිට් කරලා ඉවරයි. ඇත්තටම ඔයාලා මේ වෙද්දී ඒක බලලත් ඉවරයි. මම ඒක අප්ලෝඩ් කරා. vlog එක එඩිට් කරලා ඉවර වෙලා මම ආව වත්ත පැත්තට. එතකොට තමයි දැක්කේ තාත්තා පොඩි වැඩක් කරනවා. ඒ තමයි එයා උණබට වලින් පොඩි මායිමක් හදනවා. ඒක නිකන් අර ලස්සනට වගේ තමයි හදන්නේ. ඉතින් එයා ඒ වැඩේ කර හිටියා ඔය විදියට. අපේ ගෙදර තියනවා තමයි ලොකු උණ පඳුරක්. ඒකෙන් තමයි ඔය උණබට කපන් ඇවිල්ලා එයා ඒ දේ කරන්නේ. මේ ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ ගියස් කරන්න. අද මාර්තු 1 වෙනිදානේ. මේ දවස්වල ගෙදරම ඉන්න හින්දා මම ඉතින් ඒ දේවල් ඒ විදිහට කරනවා. හරි ඒ විදිහට මම මුළු ගේම අස් කරගෙන දැන් ඔය වෙද්දි නාගෙන තමයි ඉන්නේ. මොකද අද එනවා අපේ ගෙදරට ස්පෙෂල් අමුත්තෙක්. අද මම ඔයාලට යාළුවෝ පෙන්නනවා. ඊට කලින් අපි බුදු පහන තියලා ඉමු. මම නම් ඉතින් ළමයි හැමදේම ඔය වැඩේ කරන්නේ නැහැ. හැබැයි කරනවා හිතුනොත්. ඉතින් මම ඔය විදිහට මල් වට්ටියට මල් කඩාගෙන දැන් පහන තියන්නයි යන්නේ. මම ඔයාලට කිව්වනේ අපේ ගෙදරට චූටි අමුත්තෙක් එනවා කියලා. මේ තමයි එයා. මේ ඉන්නේ. එයා තමයි අපේ අක්කගේ බබා. ඉතින් එයා ආවද? ඔය පේනවනේ මට ඉන්න දෙන්නේ නැහැ. එයාට ඕනේ සෙල්ලම් කරන්න. ඉතින් මේ මහරෑ අපි හැමෝම වට කරගෙන එයා සෙල්ලම් කරනවා. Siako. Dialo. Achiko. Punjiko. එයාගේ කෝලම් බල තමයි අපේ දවස ගෙවෙන්නේ ඉතින්. ඔය විදිහට එයා එක ඒ දවස ගෙවිලා ඉවර වුණා. මේ පහවදා මාර්තු 2 වෙනිදා. ඒ කියන්නේ ඊරිදා දවස. එදා තමයි මට ඕරල් ටෙස්ට් එක තියෙන්නේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එකේ. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒකට යන්න. අද මම කලින් ලෑස්ති වුණා ළමයි. මොකද උදේ වැස්සා. ඉතින් මම හිතුවේ බස් එකේ යන්න වෙයි කියලා. ඒත් වැස්ස පෑවුවා. ඊට පස්සේ ඉතින් කිව්වා තාත්තා ගිහින් දාන්නම් කියලා. එතකොට මට පැයක් විතර වෙලාව තිබ්බා. ඒ ඇස්සේ කවුද බලන්නකො කාමරේට බිකම් කරන්නේ. සාමාන්‍යයෙන් ළමයි මම මේ මුත්ත කොයි හරි යද්දී වැදගත් තැනකට වැදගත් දෙයකට යද්දී දානවා. ඒක අර විශ්වාසයක් විදිහට තමයි ඉතින් ඒක මම දාන්නේ. මම බෞද්ධ ඔය මුද්ද දාගෙන හිටිය කියලා මම ක්‍රිස්තියානි වෙන්නේ නැහැ. ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි බෞද්ධ වෙලත් ඔය මුද්ද දාන්නේ කියලා. එහෙම දාන්නේ මම විශ්වාස කරනවා සහ මට තනියම වැඩ ටික කරගන්න ඒතනින් ඒ ආගමෙන් ඒ ජේසුගෙන් ලැබෙන හයිය මම විශ්වාස කරනවා. ඒ හින්දා තමයි ඉතින් ඕක දාන්නේ. මම බෞද්ධ ක්‍රිස්තියානි නෙවෙයි.
මෙයා ඉන්නවා නම් ඉතින් ගෙදර කිසි පාළුවක් නැහැ. මෙයා ගියාට පස්සේ මුළු ගෙදරම පාළු වෙනවයි. මොකද මුළු ගේම දුවලා පැනලා සෙල්ලම් කරලා එයා ගියවම මාර පාළුවක් දැනෙන්නේ. ඒක ඇත්තටම දරා ගන්න බෑ. එච්චරට පාළුවේ. මේ ඉතින් දැන් එයා ඒ වෙලාවේ ඇවිල්ලා බලනවා මම මොනවද කරන්නේ සෙල්ලම් කරන්න එන්නේ නැතුව කියලා. එයා දන්නේ නෑ මම මේ ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. එයා දැන් බලාගෙන ඉන්නේ මම සෙල්ලම් කරන්න එන්නකම්. ඒකයි ඔය සැරින් සැරේ කාමරේට ඇවිල්ලා එබිලා යන්නේ. ඔයාලට මතකද ළමයි මම මීට මාස 6කට කලින් ව්ලොග් එකක කිව්වා මට ඕරල් එකේ හරියට මේ එක්සෑම් එකේ ටෙස්ට් එක කරගන්න බැරි වුණා කියලා. අන්න ඒ එතනින් ලැබුණ අත්දැකීම හින්දා මම කලින්ම ලෑස්ති වුණා ඕරල් ටෙස්ට් එකට. ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්ක කොහොමද මම ලෑස්ති වුණේ කියලා. රෑ වැටුණ වලේ දවල් වැටෙන්න බෑනේ ළමයි. ඉතින් ඉතින් ඒ අපහසුතාවයට පත් වෙන්න බැරි හින්දා මම කලින්ම ලෑස්ති වුණා. ඉතින් මට මේ වෙද්දි නම් ඔක ආයේ බලා ගන්න මේ උවමනාවක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මම අර ඊළඟ සතියේ තියෙන වැඩවලට ලෑස්ති වුණා. ඒක තමයි ඔයාලා ওই විදිහට දකින්නේ. හරි. මම දැන් ඔය විදිහට තාත්තා එක්ක එක්සෑම් එකට යන්න පිටත් වුණා. ඔයාලා මෙන්න මේ ගමන් මග නම් දැන් මගේ වීඩියෝ ගානක දැකලා ඇති. මම බයිසිකලේ යද්දි මම මේ මාර්ගයේ වීඩියෝ කරලා තියෙනවා අනන්තවත්. හරි. මෙන්න මේක තමයි අපේ ඇඩ්මිෂන් එක. ඕක සාවිනිශ්චයකාරවරයෙක් ගාවට ගිහලා සීල් එක තියලා අත්සන් කරගන්න ඕනේ. එදා දවසේ ළමයි හැමෝම කියන්න එපා කතාව. එතකොට මගේ අංකය අනුව මම වැටලා හිටියේ අවසානට වගේ. ආවේ 8:00ට 9ට එක්සෑම් පටන් ගන්නවා කිව්ව හින්දා මම කතාව කිව්වේ 12ත් පහුවෙලා. ගෙදර එද්දි 2ත් පහුවෙලා. එන රස්ති හාදුවක් වුණා ළමයි. ඉතින් අපි ওই විදිහට උතන කයියක් ගගා හිටියා යාළුවෝ එක්ක වෙන කරන්න දෙයක් නැති කමටම. ගොඩක් ප්‍රැක්ටිස් වුණා උතනදී යාළුවෝ අපි. ඉතින් ඒ දේවල් තමයි ඔය උතන වෙන්නේ. ඉතින් මට ඒ වීඩියෝ කරන්න බෑනේ ළමයි. ඉතින් මම පුළුවන් විදිහට මාව වීඩියෝ කරගත්තා එතනදී. උතන තමයි ළමයි අපේ ස්පීච් එක අරගත්තේ. ඒක හෝල් එකක්, ලෙක්චර් හෝල් එකක්. ලෙක්චර් හෝල් එකක් ඇතුලේ තමයි ස්පීච් එක කියන්න තිබ්බේ. අවුලක් ගියේ නෑ. ෂේප් එකේ කිව්වා. මම හිතනවා රිපීට් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඒ දවසේ ඒ එක්සෑම් එක ගැන ඔච්චර තමයි. ඒ වෙද්දි ළමයි ගිනි අවුව මම ඉතින් බස් හෝල්ට් එකට යන්නේ නැතුව ඊට මෙහායින් තිබ්බ හෙවණකට වෙලා හිටියා බස් එකක් එනකම්. එතන තමයි ගොඩක් ළමයි ඉන්නේ බස් හෝල්ට් එකේ අවුවයි. ඉතින් මම ওই විදිහට කැම්පස් එකේ ගේට් එක ඉස්සරහා තමයි හිටියේ. ගේට් දෙකක් තියෙනවා ළමයි. එක්සිට් එකයි එන්ට්‍රන්ස් එකයි. වාහන වලට ළමයින්ට නම් එන්න යන්න පුළුවන් ඒ ගේට් දෙකෙන්ම. ඉතින් මම ওই විදිහට මේන් බස් හෝල්ට් එකට යන්නේ නැතුව ඔතනට වෙලා හිටියා. ඔතනත් නවත්තනවා බස්. මම ඉතින් ඔය විදිහට ගෙදර ඇවිල්ලා නාගත්තා. මොකද අවුවයිනේ ළමයි. අද නම් මගේ තනියට කෙනෙක් ඉන්නවා. ඔය ඉන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.